ගන්නා තනියෙන් හිත සොයන රෑම සඳස් Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මම උපේජා. ඔයාවත් මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඔන්න අද මගෙත් එක්ක evening vlog එකක්. එහෙනම් ඉතින් පොත් ටිකත් අරගෙන අපි වැඩ පටන් ගමු. ඉතින් මම මේ RS වල quotes ටික short notes ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මම RS වල keywords short notes ගහපු එක ඔයාලට පෙන්නලා ඉන්නම්. ඉතින් මේ highlight කරලා තියෙන්නේ අනිවාර්යෙන් කටපාඩම් කරගෙන යන්න ඕන ටික. අනිත් ටික වැදගත් වෙන්න පුළුවන් keywords. හරි ඉතින් එහෙනම් දැන් අපි RS key codes ටික short notes ගහ ගන්න පටන් ගමු. මෙන්න මේ විදිහට ඉතින් මම cover page එක හදාගත්තා චුට්ටක් ලස්සනට. දැක්කම සීතල විදිහට තියෙන්නත් එපා නේති. මං ඉතින් මුලින්ම ක්‍රිස්ටියානිටි වලින් තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් කියන්න වැඩි දෙයක්වත් නෑ. දැන් ඉතින් ලියන්න තමයි තියෙන්නේ. ෂෝට් නෝට් එකක් වුණත් ඉතින් ආපහු කියවන හිතෙන් පිළිවෙල තිබ්බහමනේ. ඉතින් ෂෝට් නෝට්ස් ගහන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරි යාළුවෙක් ඉන්නවා නම් මම ටිප් එකක් දෙන්නම්. ඔයාලට සාමාන්‍යයෙන් එක්සෑම් වලදී වැඩිපුරම ලකුණු තියෙන සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න. එතකොට ඔයාලට මාස හිතෙනවා. එතකොට ඉතින් දිගටම කරන් යන්න ලේසියි අනිත් සබ්ජෙක්ට් වලට උනත්. එහෙම රිලේටිව්ලි වැඩිපුරම ලකුණු තියෙන සබ්ජෙක්ට් එකක් නැත්නම් ඔයාගේ ෆේවරිට් සබ්ජෙක්ට් එක තියෙන්නේ ඒ සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න. බලන්න ඉතින් අවුරුදු ගානකට පස්සේ ඔන්න ඊර මාමා අපිව බලන්න ඔය කිව්වට අවුරුදු ගානක් නම් ගියේ නෑ තමයි. ඉන්ට් එකෙන් පස්සේ ඉතින් දැන් තමයි ටික ටික අවුව වෙන්න ගන්න මෙහාට. ඉතින් මට කියන්න ලොකු දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් මම කලින් දාපු වීඩියෝස් වලට ඔයාලා ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒකට thank you. ඒ වගේම තමයි දැන් subscribe 100කට ළඟයි. ඉතින් ඒකට මට හරිම සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම thank you කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් නම් ඉතින් මේ කම්මැලි වේගෙන තමයි එන්නේ. මං හිතුවා ඉතින් ක්‍රිස්ටියානිටි ඉවර වෙලාම පොඩි බ්‍රේක් එකක් ගන්නවා කියලා. එහෙනම් ඉතින් දැන් චූටි වෙලාවකට වැඩ නවත්තමු නේද? එක දිගටම කරන්න ගියාමත් කම්මැලි හිතෙනවනේ ඉතින්.
ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම මේ ගොතන්න තමයි යන්නේ. ගොඩ කාලෙකට පස්සේ කියලා කිව්වට මං හිතන්නේ මේ අවුරුද්දේ මේක තමයි මම මුලින්ම ගොතන්න ගත්තු පාර. මට පොඩ්ඩක් ගොතන විදිහත් එක්ක අමතක වෙලා තිබුණේ. ඒක නිසා පොඩ්ඩක් විතර වෙලා ගියා කොහොමද පටන් ගන්න කියලා හිතා ගන්නත්. එහෙම තමයි. ඉතින් මේ අවුරුද්දේ චුට්ටක් වැඩ වැඩි නිසා මට ගොතන්න වෙලාවක් තිබුණේ නැහැ ඇත්තටම. කමන්නේ. ඉතින් දැන් හරි වෙලාවක් හම්බුණානේ. වෙලාවක් හම්බුණා කිව්වට මං වෙලාවක් හදාගත්තා. මොකද මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් යාට gift එකක් තමයි මම මේ ගොතන්නේ. ගොතන විදිහ මට කොච්චර මතක තියෙනවද කිව්වොත් මට දෙපාරකට වැඩිය මේක ලෙහන්න වුණා. ලෙහලා ආයෙම ගෙතුවා ඉතින්. ඉතින් gift එකක් කියලා හිතාගෙන ගොතන්න ගත්තට මේක ඉවර වෙන විදිහ නම් මට එච්චර සැටිස් නැහැ. මේක ඉතින් මම ඒ යාළුවට දෙනවා නම් මම ඊළඟ vlog එකකින් ඔයාලත් එක්ක share කරගන්නවා. මොකද ඉතින් මම මේක යාළුවට දුන්නොත් මේ vlog එකකින් ඔයාලට පෙන්නුවොත් එයා birthday එකට කලින්ම gift එක දකිනවා. හරි ඉතින් ඔය දැනට ගොතලා තියෙන ටිකෙන් ඔයාලා guess කරන්න බලන්න මම මේ මොකද්ද යාළුවට gift එකක් විදිහට දෙන්න හදන්නේ කියලා. guess කරන්න පුළුවන් නම් comment එකක් දාන්න යන්න මොකද්ද කියලා. ඔයාලට පේනවනේ ඉතින් break එක අතරතුරේදී තවත් break එකක් තමයි මේ. ඔන්න එහෙනම් back to revision. ඉතින් මම මේ පටන් ගත්තේ ඉස්ලාම්. ඔව් ඉතින් මෙහෙදී අපිට ඉස්ලාම් ක්‍රිස්තියානි දෙකම ඉගෙන ගන්න තියෙනවා O level වලට. මට හිතෙන විදිහ නම් ඇත්තටම මේ ආගම් දෙකම බුද්ධ ආගම තරම් අමාරු නැහැ. අමාරු නෑ කිව්වට හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. මොකද බුද්ධ ආගම පේපර් එකේ ඕනම ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ. හැබැයි මේ පේපර්ස් දෙකේම ස්ට්‍රක්චර් එක හැම පේපර් එකේම එකමයි. එතකොට ඉතින් පාස් පේපර්ස් කරාම නැත්නම් ඉස්කෝලෙන් දෙන පේපර්ස් කරාම ඒ ස්ට්‍රක්චර් එකට අපි හුරු වෙනවා. එතකොට ඉතින් ලියන්න ලේසි. සමහර විට ඒක නිසාත් වෙන්නේ නැති. හැබැයි ඉතින් බුද්ධ ආගමේ කාද පාඩම් කරනවා වගේම මේ ආගම් දෙකේමත් කෝච් පාඩම් කරන්න තියෙනවා. තේරුමත් එක්කම තමයි ඉතින්. ඔන්න එහෙනම් අදවස ඉවර කරන්න යන්නේ මගේ ආසම වැඩෙන්. ඔව් පොත් කියවන එක තමයි ඉතින්. බලන්නකො ඉතින් මේ පොතත් මම කියවලා ඉවර වෙන ළඟයිනේ. බොරුවනේ මම මේ පොත දැන් කියවලා ඉවරයි මේ වොයිස් කරන දවස වෙද්දී. ඉතින් මේ පොත ගැන කිව්වොත් පළවෙනි පොත වගේම තමයි හරිම ලස්සනයි. හැබැයි ඉවරුණු විදිහ නම් මට ටිකක්වත් බලාපොරොත්තු නෑ. ඒකට මම ෂොක් වෙලා ගියා. ඉතින් තුන්වෙනි පොත තමයි මේ සීරීස් එකේ අන්තිම එක. ඉතින් ඒකත් කියවලා තමයි බලන්න ඕනේ. හැබැයි ඉතින් මේ ළඟදී නම් මට කියවන්න දවස් තියෙද්දක් නැහැ. කියවලා ඉවරුනහම මම ඔයාලට කියන්නම් කොහොමද පොත ඉවර වෙන්නේ කියලා. මම ඔයාලට මේ පොත දැනට නම් රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලා කැමති නම් කියවලා බලන්න. හැබැයි ඉතින් අවුරුද්දේ අන්තිමට තමයි ෆයිනල් ඩිසිෂන් එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ මම කියවන පොත් වලින් හොඳම එක මොකක්ද කියලා ඔයාලට කියන්නේ. හරි ළමයි දැම්මට මහන්සි. ඇතින එහෙනම් ඉතින් අදට යන්න වෙලාවත් හරි නිසා එහෙනම් ඉතින් මං යනවා ඔන්න. ඉතින් ඔයාලට මතක් කරලා කියනවා ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැම්ම ගිහින් subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් මං ආයෙමත් ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.